මේ විශ්වය හරිම සාධාරණයිනේ. මේ ලෝකේ කාටවත් බෑ වැරද්දක් කළා. ඒ වැරද්ද తాවකාලිකව වහගෙන ඉන්න පුළුවන්. නමුත් ස්වභාව ධර්ම විසින් ඒවට නිසි ආකාරයෙන් කවදා හෝ ඒකට ප්‍රතිඵල ලබා දෙනවා. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම තමයි තමන් කරන ක්‍රියාවලට ඒ නිසි දඬුවම කවදා හෝ ලැබෙනවා. දැන් අද ඊටාම සතුටුදායක ආරංචියක් ලැබුණා මාධ්‍ය වලින් ගියා. අපේ රටේ ඊටා දරුණු අපරාධකාරයෙක් වන පිල්ලයන් නැමැත්තාව CID එක විසින් අත්අඩංගුවට අරන් තියනවා කියලා. ඇත්තටම මේ වගේ මිනිස්සුන් මෙහෙම නිදැල්ලේ ඉන්න එක තමයි හිටපු එක තමයි ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුවට මිනිස්සු යම් බලාපොරොත්තු ඇතුණේ ඡන්දෙ දුන්නේ. ඒකෙන් ප්‍රධාන එකක් තමයි මේ අපරාධකාරයන්ට, හොරුන්ට, දූෂිතයන්ට අවශ්‍ය කරන දඬුවම් නිසි පරිදි ලබා දෙයි කියන එක තමයි ඒගොල්ලන්ගේ තිබුණ බලාපොරොත්තුවක්. ඉතින් මේ බලාපොරොත්තු එක්ක ඊටාම අපේක්ෂා සහගතව මිනිස්සු සතුටු සිතින් බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග. ඇත්තටම හරිම සතුටුයි. අපිත් යම් තාක් දුරකට උර දුන්නා මේ ආණ්ඩුව පත් කරගන්න. ඒකට සතුටු වෙන්න පුළුවන් කරුණු කාරණා අද මේ වෙනකොට යෙදිලා තියෙනවා. සතුටු වෙන්න පුළුවන් කරුණු කාරණා යෙදිලා තියෙනවා. ඔගොල්ලෝ කවදාකවත් හිතුවද පිල්ලයන්ගේ තිබුණු සම්බන්ධකම් එක්ක පිල්ලයන් කවදාකවත් කොටු වෙයි කියලා මේ විදිහේ අපරාධයන් වලට කොටු වෙයි කියලා පරීක්ෂණ කරගෙන යනවා. මම හිතන්නේ නම් මගේ පුජ්‍යලික අදහස මේ අරගෙන තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්මයි. පහුගිය කාලෙම මාධ්‍යවේදීන් විවිධ ගවේෂකයන් එළිදක්වපු තොරතුරු එක්ක අපිට ඉතා පැහැදිලි මේකේ මහා මොලකාරයා පිල්ලයන් නොවුනත් පිල්ලයන්ගේ වැඩ කටයුතු කොටසක් තියෙනවා. ඔයගොල්ලන්ට මතකනේ පාස්කු එකේ අර බෝම්බ හදනය වලට අවශ්‍ය කරන පුහුණුව අර බෝම්බ පත්තු කරගත්ත අයට අර බයිසිකලයක බෝම්බ පත්තු කරන්න ඒවට අවශ්‍ය කරන තාක්ෂණික සහාය දීලා තියෙන්නේ පිල්ලයන් කියන එක බොහොම ලෙස සමාජයේ කතාබහට ලක් වුණා. ඒවත් එක්ක ඉතා පැහැදිලි දැන් හරි ට්‍රැක් එකට වැටලා තියෙනවා කියන එක පැහැදිලි. මේක තමයි වෙන්න ඕනේ. ජනතාව බලාපොරොත්තුනේ මේක. ඒ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වුණු දේශීය සහ විදේශීය වින්දිතයන් බවට පත් වුණ මියගිය විශාල පිරිසක් ඉන්නවා. ආබාධිත වුණ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒකෙන් දැඩි ලෙස කම්පණයට පත් වුණ පවුල් වල සමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට යුක්ති ඉටු වෙන්න ඕනේ. ඒගොල්ලන්ට යුක්ති ඉටු වෙනවා කියන්නේ ඒ මිනිසුන්ට කීයක් හරි දීලා උඹලා එහෙනම් සද්ද නැතුව ඉඳහලා කියන එක නෙවෙයි. මිනිස්සු යුක්තිය කියන එක බලාපොරොත්තුනේ මේක කවුද කළේ? කුමන අරමුණක් උදෙසාද කළේ? ඇයි එහෙම කරන්න හේතුව? දැන් මං හිතන්නේ දැන් ඒ කෙලවර නූල අහුවෙලා ඇති. අපිට ඊටාම සතුටුයි. ඊටාම සතුටුයි කියන්නේ මේ ආණ්ඩුව යන විදිය හොඳයි. ඒ සියලු පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට, පොලිසියට, උසාවියට ඒගොල්ලොන්ට ඕන කරන සම්පූර්ණ නිදහස් දෙන නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීතියෙන් තොරව නෙවෙයි, නීත්‍යානුකූලව කටයුතු කරන්න කාටවත් පක්ෂග්‍රාහී නොවි, කාගේවත් බලපෑමකට යටත් නොවි තමන්ගේ කටයුතු කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒකම තමයි අපේ රටේ ජනතාව ලබාගත්ත ලොකුම ජයග්‍රහණය. ඒකම තමයි ලොකුම ජයග්‍රහණය. රටක් දියුණු වෙන්න රටක මිනිස්සු නීතියට ගරු කරන්න ඕනේ. විනයානුකූල සමාජයක් හැදෙන්න ඕනේ. එහෙනම් රටේ සාමය විනය ආරක්ෂා කරන්න ඉන්න ආයතන තමයි පොලිසිය.
පොලිසිය ඊටාම සත්භාවයෙන් යුක්තව නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් සමාජය ඉබේම නිවැරදි මාර්ගයට එනවා. ඒකම දැන් ඔය අපේ රටේ තියෙන කුඩු මත්ද්‍රව්‍ය උවදුර ඒකට සම්බන්ධ වෙ මිනිස්සුම තමයි. ඔය ඉහළ ඉන්න දේශපාලඥයෝ හිටපු දේශපාලඥයෝම තමයි ඕවවල හිටපු ඉන්න අපතේවරයන් උංගත් කොටු කරගන්න ඕනේ. ඔහම යනකොට එකත් වෙයි. අපේ රට දියුණු රටක් කරගන්න. සුද්ධ වූ දේශයක් කරගන්න. ඊටාම හොඳ යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුන්ට වටපිටාවක් හදන්න ඕන කරන වැඩපිළිවෙල හැදීගෙන යනවා කියන එක දැන් අපිට පේනවනේ. ඒක නිසා මේ අවස්ථාවේ ඊටාම සතුටුයි අපි බලාගෙන ඉමු පරීක්ෂණ කටයුතු කොහොමද යන්නේ කියලා. ඒවත් එක්ක අපිට තව හොඳ නිවුස් ඉස්සරහට අහන්න පුළුවන් වෙයි. මහමොල කාර්යය ටිකක් කොටු වුණාම අපිට පෙනෙයි රට නිවැරදි මාර්ගයේ යනවා කියන එක පෙනෙයි. එහෙනම් අපි බලාපොරොත්තු සහගතව බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊටාම හොඳ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. එහෙනම් සියලු දෙනාට ජය වේවා. අපි මේ පත් කරගත් රජය ආණ්ඩුව දිවි හිමියෙන් ආරක්ෂා කරගමු. මේ රට හොඳ තැනකට එනකම් අපි ආරක්ෂා කරගමු. ඊට පස්සේ මීට වැඩි හොඳ කණ්ඩායමක් ආවොත් අපි ඊළඟට බලමු රට ඒගොල්ලන්ට බාර දෙන්න පුළුවන්ද කියලා. එහෙනම් සියලු දෙනාට ජය වේවා.